හායි කොහොමද ඔයාලට? ඉතින් මේ දවස්වල හැමෝම කතා වෙන ටොපික් එකක් තමයි මේ UK ගවර්න්මන්ට් එකෙන් අලුතෙන් අඳුනලා දෙන රූල්ස් ඉමිග්‍රේෂන් සම්බන්ධව. ඉතින් මේ ඉමිග්‍රේෂන් වයිට් පේපර් කියන මේ පොලිසි ඩොකියුමන්ට් එකෙන් එයාලා කියනවා ඉස්සරහට ඉදිරි අවුරුදු වලදී එයාලා ඉමිග්‍රේෂන්ස් සම්බන්ධව රූල්ස් කොහොමද චේන්ජ් කරන්න යන්නේ කියලා. ඉතින් මේ ඩොකියුමන්ට් එක පිටු 80ක විතර ලොකු ඩොකියුමන්ට් එකක්. ඉතින් මේ ඩොකියුමන්ට් එකේ ස්ටුඩන්ට් වීසා, වර්ක් වීසා වගේ ඇවිල්ලා ඉන්න අපිට වැදගත් වෙන විදිහට මොන වගේ වෙනස්කම් වෙන්නවද ඉදිරියේදී කියලා අපි බලමු එහෙනම්. ඉතින් මේ ඩොකියුමන්ට් එකේ මුලින්ම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ඉමිග්‍රේෂන් සම්බන්ධව නිසි පාලනයක් සහ කළමනාකරණයක් තියෙන එක වැදගත් කියලා එයාලා අඳුරගෙන තියෙනවා කියලා සහ පහුගිය අවුරුදු කීපයක කාල සීමාව තුළ UK ඉමිග්‍රේෂන් සිස්ටම් එක හරි විදිහට කන්ට්‍රෝල් කරන්න බැරි වෙලා තියෙනවා කියලා. ඉතින් මේකෙදි මෙයාලා ඩීටේල් විදිහට පෙන්ලා දීලා තියෙනවා 2010 19 අවුරුදු වලට සාපේක්ෂව 2023 අවුරුද්දේදී net migration එක කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. මේ ඩොකියුමන්ට් එකේ කියන විදිහට net migration වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට මෙයාලා අඳුනගෙන තියෙන්නේ non EU ඒ කියන්නේ EU නොවන countries වලින් එන අය සහ යාළගේ dependents-ලා විදිහට UK වලට work සහ student visa සහ වෙනත් humanitarian reasons වලට එන අය හේතුවෙන් කියලා. මේ ඩිරෙක්ට්ම මෙයාලා මේ කියන්නේ අපි වගේ ස්ටුඩන්ට් වීසා, වර්ක් වීසා වලට ඩිපෙන්ඩන්ට්ලාත් එක්ක එන අය නිසා යාළගේ මයිග්‍රේෂන් රේට් එක වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් අපි මුලින්ම බලමු UK ගවර්න්මන්ට් එක කියන විදිහට මේ වගේ ඩොකියුමන්ට් එකක් යාලා ගේන්න හේතුව මොකක්ද කියලා. බ්‍රෙක්සිට් එකෙන් පස්සේ කියන්නේ UK EU වලින් අයින් වුණාට පස්සේ 2020 දී යාළගේ ඉමිග්‍රේෂන් සිස්ටම් එක ප්‍රසංස්කරණය කරලා තියෙනවා. මේකෙදි සිංගල් සෙට් ඔෆ් රූල් කියලා EU වට සහ non EU වට ඉස්සර විදිහට වෙනස් විදිහට සලකන ක්‍රමය අයින් කරලා ඒ සිස්ටම් එක වෙනුවට සිංගල් සෙට් ඔෆ් රූල් අඳුනලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ස්කිල් රික්වයර්මන්ට් එක ඩිග්‍රී ලෙවල් එකේ ඉඳලා A ලෙවල් දක්වා අඩු කරලා තියෙනවා. මේ හේතු නිසා net ඉමිග්‍රේෂන් එක සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙලා කියලා අඳුනගෙන තියෙනවලු මෙයාලා. UK ගවර්න්මන්ට් එක කියන විදිහට ප්‍රධාන වශයෙන් low skill work visa වලට එන ප්‍රමාණය increase වෙලා තියෙනවා සහ ඊට අමතරව low rank education institute වලට international students-ලා එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා කියලා කියනවා. මේ ඩොකියුමන්ට් එකේ සඳහන් වෙන විදිහට 2021-23 අතර කාලෙදී UK ස්ටුඩන්ට් වීසා ආපු අයගේ වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ රෑන්කින් වල 601ත් 1200ත් අතර තියෙන ඒවට. ඒ ප්‍රතිශතය 147. top ranked universities වලට ඇවිල්ලා තියෙන 107ක් විතර කියලා තමයි කියන්නේ. ඊට අමතරව ඩිෆෙන්ඩන්ට්ලා විදිහට family members-ලා ගේනන ප්‍රතිශතය ගොඩක් වැඩි වෙලා තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 2021-23 අවුරුද්දේදී මෙයාලා අඳුරගෙන තියෙනවා 155ක් health care visa මේ විදිහට ආපු ඩිෆෙන්ඩන්ට්ලාට ඉෂුව වෙලා තියෙනවා කියලා. ඊට අමතරව ඩිෆෙන්ඩන්ට්ලාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන බලලා නැහැ කියලා සහ UK වලට ආවට පස්සේ ලොන්ග් ටර්ම් විදිහට මෙහි ඉන්නවා යන්නේ නැතුව කියන එක බලලා තියෙනවා. මෙන්න මේ හේතු නිසා UK ගවර්න්මන්ට් එකට මයිග්‍රේෂන් ලෙවල් එක පාලනය කරන්න පුළුවන් තරමට අඩු කරන්න ඕනේ නිසා මේ විදිහට රූල්ස් ගේන්න යාලා බලාපොරොත්තු වෙනවා කියලා මේ පේපර් එකේ තියෙනවා. කියන්නේ තෝරා බේරාගෙන UK වලට ගෙන්න ගන්න සහ UK වල දීර්ඝකාලීන ඉන්න අයගෙන් UK වල ඉකොනොමි එකට පොසිටිව් විදිහට ඉන්ෆැක්ට් එකක් වෙන අය තියාගන්න තමයි මේගොල්ලන්ගේ අරමුණ වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් දැන් අපි මේ කතා කළේ UK ගවර්න්මන්ට් එක කියන විදිහට මේ වයිට් පේපර් එක එයාලා ගේන්න හේතුන පසුබිම. ඉතින් අපි ඊළඟට බලමු අපි වගේ වර්ක් වීසා, ස්ටුඩන්ට් වීසා වෙලා ඉන්න අයට සහ ඉදිරියේදී UK එන්න බලාගෙන ඉන්න අයට බලපාන විදිහට UK වල ඉමිග්‍රේෂන් රූල්ස් ඉස්සරහදී කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් අපි මුලින් බලමු ස්කිල් වර්ක් වීසා සම්බන්ධව මේ රූල්ස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේකේ සඳහන් වෙන විදිහට ස්කිල් වර්ක් වීසා වල ස්කිල් ලෙවල් රික්වයර්මන්ට් එක වැඩි කරනවා. ඒ කියන්නේ ඉස්සරහදී ග්‍රැජුවේට් ලෙවල් ජොබ්ස් වලට විතරක් UK වලට එන්න පුළුවන් විදිහට මේගොල්ලෝගේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා තියෙනවා. මේ කියන්නේ එතකොට low skills jobs වලට UK වලට එන ප්‍රමාණය අඩු කිරීමේ අරමුණ තමයි තියෙනවා කියලා කියන්නේ. එතකොට මේකෙන් වෙන්නේ කලින් තිබුණ විදිහට A level වලින් විතරක් low skills job වලට එන එක අඩු කරන එක. ඒ කියන්නේ ස්කිල් වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න යුනිවර්සිටි ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. මතරව ටෙම්පරරි ෂෝටේජ් ඔකියුපේෂන්ස් ලිස්ට් එක ලිමිට් කරනවායි කියලා තියෙනවා. මේකෙදි දැනට රටේ ඉන්න අයට ට්‍රේනින්ග්ස් දීලා මේ ෂෝටේජ් ලිස්ට් එක කවර් කරගන්න සහ අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය ජොබ්ස් වලට විතරක් ෆොරින් වර්කර්ස්ලාව ගෙන්නන්න බලාපොරොත්තු වෙනවායි කියලා තියෙන්නේ. ඊට අමතරව සෝෂල් කෙයා වීසා එක නවත්තනවා කියලා තියෙනවා. මේකෙදි කියනවා සෝෂල් කෙයා වීසා එක ඇබියුස් කරනවා කියලා අඳුරගෙන තියෙනවා කියලා සහ ඒ නිසා මේ වීසා එකෙන් වෙනත් රටවලින් අය ගෙන්නන එක නවත්තනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී UK සෝෂල් කෙයා ජොබ්ස් වලට විදේශ රටවලින් එන අය කියන්නේ ලංකාව
ලංකාවෙන් කවුරු හරි එන්න බලාගෙන ඉන්නවා නම් ඒ අවස්ථාව නැති වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඊට අමතරව ඉදිරියේදී UK වලට ඩිපෙන්ඩන්ට් ලව ගෙන්නනකොට higher payer jobs වලට විතරක් ඩිපෙන්ඩන්ට් ලව ගෙන්නන්න පුළුවන් විදියට සහ low skills job වලට ඩිපෙන්ඩන්ට් ලව ගෙන්නන්න බැරි විදියට rules වෙනස් වෙනවා කියලා තියෙනවා. visa holder එක සහ ඩිපෙන්ඩන්ට්ස් ලගේ English language requirement එක ඉහළ දානවා කියලා තියෙනවා. ඒකෙදි දැනට skill work visa වලට ඕනේ B1 level එක ඒක B2 දක්වා වැඩි කරනවා කියලා තියෙනවා. ඉතින් අපි ඊළඟට බලමු graduate visa එහෙම නැත්නම් PSW සම්බන්ධව මොනවද මේකේ මෙන්ෂන් කරලා තියෙන්නේ කියලා. මෙතෙන්දී UK ගවර්න්මන්ට් එක කියන විදිහට ග්‍රැජුවේට්ස්ලා එයාලගේ এডুকেෂන් එකට අදාළව මැච් වෙන ස්කිල් ජොබ් එකක් කරලා UK ඉකොනොමි එකට හෙල්ප් කරයි කියලා එයාලා බලාපොරොත්තු වෙනවා කියලා. එහෙම නැතුව low skill job එකක් කරලා UK වල ඉන්න එක නෙවෙයි UK ගවර්න්මන්ට් එක බලාපොරොත්තු වෙන්නේ කියලා. තමයි ස්ටුඩන්ට් වීසා එකක් කියලා කියන්නේ ස්ටුඩන්ට් සහ ඩිපෙන්ඩන්ට් UK වලට එන්න යූස් කරන්න පුළුවන් වාහනයක් විදිහට යූස් වෙන වීසා එකක් වෙන්න බෑ සහ genuine ස්ටුඩන්ට් ලට විතරක් genuine study purpose වලට විතරක් UK වලට එන්න අවස්ථාව ඉදිරියේදී ලබා දෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. වගේම තමයි ස්ටුඩන්ට් වීසා එක්ස්පයර් වෙනකොට asylum apply කරන ප්‍රතිශතය ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ විදිහට සිස්ටම් එක මිස්යූස් කරන අයට විරුද්ධව ඉදිරියේදී ඇක්ෂන් ගන්නවා කියලාත් මේකේ තවදුරටත් සඳහන් කරලා තියෙනවා. මේ විදිහට ස්ටුඩන්ට් වීසා එක මිස්යූස් වෙනවා කියලා UK ගවර්න්මන්ට් එක අඳුරගෙන තියෙන නිසා දැනට මාස්ටර්ස් වලට අවුරුදු 2කට සහ PhD ස්ටඩීස් වලට අවුරුදු 3කට දෙන PSW කාල සීමාව අඩු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකෙදි කියන්නේ ග්‍රැජුවේට් වීසා එක මාස 18කට අඩු කරනවා කියලා විතරයි. මෙතෙන්දි මෙයාලා වෙන වෙනම දාලා නැහැ මාස්ටර් එකෙන් අඩු වෙන්නේ කොච්චරක්ද PhD එකෙන් අඩු වෙන්නේ කොච්චරක්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහ වෙනස්කම් තමයි ස්ටුඩන්ට් වීසා වලට ඉස්සරහට වෙනවා කියලා කියන්නේ. ඉතින් අපි ඊළඟට බලමු ෆැමිලි වීසා එකට මොන වගේ වෙනස්කම්ද මේ අලුත් රූල් එකෙන් එන්නේ කියලා. ඉතින් මේකෙදි ෆැමිලිස් ගෙන්න එක සම්බන්ධව දැනට පවතින සිස්ටම් එක ඕන්ට වඩා කොම්ප්ලිකේටඩ් සහ ඒක මිස්යූස් කරන නිසා මේ ලෝ එක වෙනස් වෙනවයි කියලා දහන් කරලා තියෙනවා. අලුත් ෆැමිලි පොලිසි එක UK වල සිටිසන්ස්ලාගේ ඉඳලා රිෆියුජිස්ලාට වෙනකන් හැම කෙනාටම එක විදිහට අදාළ වෙනවයි කියලා තියෙනවා. මෙතෙන්දි රිලේෂන්ෂිප්ස් රූල්ස් ගොඩක් ස්ට්‍රික්ට් වෙනවා කියලා තියෙනවා. රියල් ලොන්గ్ ටර්ම් රිලේෂන්ෂිප් එකක් පෙන්වන්න ඕනි කියලා තියෙනවා. ඊට අමතරව ෆැමිලිස් වලින් එන අයට තමන්ගේ සපෝට් එකට අවශ්‍ය කරන ප්‍රමාණවත් මුදල් තමන්ට තියෙනවා කියලා පෙන්වන්න ඕනි කියලා තියෙනවා. මේකෙදි විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා UK වලට ආවට පස්සේ ගවර්න්මන්ට් බෙනිෆිට්ස් ගන්න නැතුව තමන්ට ස්වාධීනව ජීවත් වෙන්න අවශ්‍ය මුදල් තමන්ට තියෙන්න ඕනි කියලා. අතර ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකත් මේකෙදි සඳහන් කරලා තියෙනවා ඇඩල්ට්ස් ෆැමිලි මෙම්බර්ස්ලාට A1 level එකට තියෙන්න ඕනි කියලා. මේකෙදි වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා UK වලට එන හැමෝම බේසික් ලෙවල් එකේ ඉංග්‍රීසි හරි කතා කරන්න ඕනි කියලා. ඒත් අමතරව කාලයත් එක්ක මේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක වැඩි කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඊළඟට බලමු ILR සහ සිටිසන්ෂිප් සම්බන්ධව මොනවද මේ වයිට් පේපර් එකේ කියන්නේ කියලා. ඉතින් මේකෙදි කියලා තියෙනවා මේ දෙක සම්බන්ධව පොයින්ට් බේස් සිස්ටම් එකක් ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේකෙදි සෙටල්මන්ට් පීරියඩ් එක අවුරුදු 10 දක්වා වැඩි කරනවායි කියලා තියෙනවා. ඊට අමතරව UK සිටිසන්ෂිප් කියන්නේ earn කරලා ලබා ගන්න ඕනේ වරප්‍රසාදයක් මිසක් ඒක අයිතිවාසිකමක් නෙවෙයි කියලා වැඩිදුරටත් විශේෂයෙන්ම මේකේ සඳහන් කරලා තියෙනවා. විදිහට තමයි UK immigration white paper එකේ policies තියෙන්නේ. ඉස්සරහට UK වලදී ඇති වෙන rules change එක ගැන idea එකක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම මේක policy document එකක් විතරයි තාම bill එකක් වෙලා නැති නිසා මේක bill එකක් වෙන්න කලින් තව අඩු වැඩි වශයෙන් මේ rules වෙනස් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ videos බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ආයෙමත් දවසක තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. bye.